කෙනෙක් ශිෂ්‍යයෙකුට වේවා දරුවෙකුට වේවා ඕනෑම කෙනෙකුට සමහරලාට දොස් කියන්න ගියහම අද කරලා තියෙන පොඩි වරදක්. හැබැයි ඔය පොඩි වරදට ඊයේ කරපුවා ගැනත් කියනවා, පෙරේද කරපුවා ගැනත් කියනවා, ගිය අවුරුද්දේ කරපු වැරදි ගැනත් කියනවා. ඔය ඔක්කොම එකට එකතු කරලා බනිනවා. නමුත් සඳහන් කරනවා වරදේ ප්‍රමාණයට බනින්න. අද සමහරලාට වෙලා තියෙන්නේ තමන් අතින් පිඟානක් කැඩිලා. එහෙම නැත්නම් ගෙදර සංගවලා තිබිච්ච පැණි රස දෙයක් දරුවෙක් අරගෙන ඒක හොරෙන් කාලා. ඉතින් පැණි රස දෙයක් අරගෙන දරුවා කෑවා කියලා ඕකට ගිය අවුරුද්දේ ඉඳලා කරපු වැරදි ගැන කියලා බයින්න හොඳ නෑ. සමහරලාට තාත්තා ගැනත් කියන නුඹලගේ තාත්තත් ඔය වගේ. නුඹලගේ අම්මත් ඔය වගේ. එහෙමත් කියලා බනිනවා. එහෙම කියන්න එපා කියලා කියන්නේ. වරදේ පමණට දොස් කියන්නේ. ඒ වරදට අවශ්‍ය දෝෂ දර්ශනය පෙන්වන්නට.